ආයුබෝවන් කොහොමද? අද ඉතින් ඔයගොල්ලෝ ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ සහන ඔෆිෂියල් YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුමේනියාවේ PR එක. එහෙම නැත්නම් permis de ședere termin lung. ඒක ඉංග්‍රීසි වලින් කිව්වොත් long time resident permit. ඉතින් මම මේක පටන් ගත්තේ මෙහෙමයි. නැත්තම් මගේ පෞද්ගලිකව කිව්වොත් මගේ වැඩ ගන්න ආයතනයෙන් මට කිසිම සහයෝගයක් දුන්නේ නැහැ. මං ඉල්ලපු ඩොකියුමන්ට් එක විතරයි ඒගොල්ලෝ දුන්නේ. අඩුමතර මේ කොන්ට්‍රැක්ට් එකවත් ඒ කියන්නේ අපි ඉන්න ගෙදර කොන්ට්‍රැක්ට් එකවත් දුන්නේ නැහැ. ඉතින් මම ඒ ඔක්කොම තනියෙන් තමයි කරගත්තේ. ඉතින් මම ඒ තනියෙන් කරගත්තු හැම ඩොකියුමන්ට් එකකම කොපි තියාගත්තා. ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. මම ඉස්සරහට පෙන්නන්නම් ඒව මොනවද ගන්නෙ කොහෙන්ද කොයි විදියට දේවා ගන්න ඕනේ කියලා. තව කොහොමද ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක පුරවන්න ඕන හොඳම විදිය. මුලින්ම ඇත්තටම මේ දේ කියන්න ඕන. මේක ඔයා පටන් ගන්න ඔයා රුමේනියාවේ අවුරුදු 5කට වඩා වැඩි වෙන්න ඕන. ඔයාට දැන් තියෙන ID එක අනිවාර්යෙන් මාස 6කට වඩා ඉස්සරහට තියෙන්නත් ඕන. දැන් එතකොට මං ගැන කිව්වොත් මං රුමේනියාවට වෙලා දැන් මේ සැප්තැම්බර් වලට ඒ කියන්නේ 2026 සැප්තැම්බර් වලට අවුරුදු 7ක් වෙනවා. මට මේක ගන්න මෙච්චර පරක්කු වුණේ මොකද මගේ අවුරුදු 5 පිරෙද්දි මගේ ID එක මාස 6ක් ඉස්සරහට තිබුණේ නැහැ. ඒ නිසා මට ආපහු ID එක හදාගෙන ඉමිග්‍රේෂන් එකේ අපොයින්ට්මන්ට් දාගෙන ඒ විදිහට තමයි වැඩ ටික කරගන්න ඕනේ. එතකොට මොනවද දැන් හදාගන්න ඕන ඩොකියුමන්ට් කියලා අපි දැන් බලමු. ඉතින් මේකට තමයි ඩිෆරෙන්ස් ද සිකුරාත් කියලා කියන්නේ. ඒක ගන්න පුළුවන් මෙන්න මේ තැන් වලින්. රුමේනියාවේ තියෙන මේ විදිහට සර්ච් කරාම එනවා කාස ද සිකුරාරේ. මේක ඩෙවරින්ස එක. ඉතින් උනාට මේ කිව්ව ඩෙවරින්ස සිකුරාරේ ගන්න මෙන්න මේ ඩොකියුමන්ට් එක ඔයාගේ කම්පැනියෙන් ගන්න වෙනවා. මේක ගන්නකොට කොපි දෙකක්ම ගන්න. එකක් එතනට බාර දෙන්න ඕන. තව එකක් ඉමිග්‍රේෂන් එකට තියාගන්න ඕන. තව සැලරි රිපෝට් එකක් මේ වගේ පොලිස් රිපෝට් එකක් කැෂියර් කියලා ඉමිග්‍රේෂන් එක ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඇප්ලිකේෂන් එක මේක ඔයගොල්ලෝ කවදාවත් එතනට ගිහිල්ලා පුරවන්න එපා. මොකද ඊට වඩා ලේසි ඔයගොල්ලෝ කලින් දවසේ ගිහිල්ලා මේ ෆෝම් එක ගෙනල්ලා ගෙදර ගෙනල්ලා පුරවගෙන යන්න. මේ තියෙන්නේ ෆෝම් එක. ඉතින් මට කියන්න බැරි වුණා මේකට අමතරව එකමඩේෂන් කොන්ට්‍රැක්ට් එකක් ඕන. මොකද ඔයාට ඉන්න තැනක් අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒ කොන්ට්‍රැක්ට් එක ඔයාලා කම්පැනියෙන් කැමති නම් කම්පැනි එක ගන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් එයාලා දෙන්න කැමති නැති වුණොත් ඔයාට තැනක් කුලී පදනම් මත හරි ගන්න වෙනවා. ඉතින් මම ඒ ඩොකියුමන්ට් ටිකත් අරගෙන ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා බාර දුන්නා. ඉතින් ගිය ගමන් මම මගේ භාෂා හැකියාව පෙන්වන්න ඕන නිසා මම පොඩ්ඩක් රුමේනියන් වලින් කතා කරා. මම කිව්වා මම මෙහෙම කලින් පාරකුත් ආවා මෙහෙම අපොයින්ට්මන්ට් එකක් වැරදුනා. ඒ නිසා තමයි මම ආයි පාරක් ආවේ කියලා. මොකද මම කලින් පාරකුත් ඉමිග්‍රේෂන් එකට ගියා. මගේ අපොයින්ට්මන්ට් එක මම දාන් ගිහිල්ලා තිබුණේ. එතකොට අපේ මේ නෝමල් ID කාඩ් එක හදන අපොයින්ට්මන්ට් එක. ඒ නිසා මට එදා බාර දෙන්න බැරි වුණා. ඊට පස්සේ එතන ඉඳපු ඉමිග්‍රේෂන් ඔෆිසර් මගෙන් විස්තර ඇහුවා. රුමේනියාවට වෙලා කොච්චර කාලද, රුමේනියාව හොඳද, තා කොච්චර කාල ඉන්නවද, මෙහි යාළුවෝ එහෙම ඉන්නවද, එහෙම කියලා ඇහුවා. මම ඉතින් ඒවට ඔක්කොටම උත්තර දුන්නේ රුමේනියන් වලින්. ඉතින් ඇත්තටම මේ දෙත් කියන්න ඕන මේ අහන ප්‍රශ්න සිටි එකෙන් සිටි එකට ඔෆිසර්ගෙන් ඔෆිසර්ට ඒ වෙලාවේ ඉන්න වෙනස් වෙන්න පුළුවන්. මොකද මම මේකට යන්න කලින් මමත් ගොඩක්
දැනුවත් වෙලා තමයි ගියේ. මොකද මට කලින් ගත්තු අය ගොඩක් ඉන්දියා. මම ඒගොල්ලන්ගෙන් ගොඩක් උපදෙස් ගත්තා. ඒගොල්ලන්ගෙනුත් අහලා තිබුණේ වෙන වෙන ඒවා. ඔය මම YouTube වල වීඩියෝ එහෙමත් බැලුවා. ඉතින් මම ඒ ඔක්කොම ඩොකියුමන්ට් ටික බාර දුන්නා. බාර දීලා මම ඇහුවා ආයි කවදද එන්න ඕනේ කියලා. එයාලා කිව්වා මාස 6ක් ඇතුළත ලෙටර් එකක් ඒ ගෙදරට ඒක අරගෙන එන්න කියලා. ඊට පස්සේ මම මාස 6ක් බලන් හිටියා. ඊට පස්සේ ඇත්තටම මාස 6ක් ගියත් මට ලියුම හම්බුනේ නැහැ. ඊට පස්සේ මම ගිහිල්ලා ඉමිග්‍රේෂන් එකට ඇහුවා ඇයි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මගේ ID එක නම් චෙක් කරලා බලලා කිව්වා මගේ මෙහෙම එක ඩොකියුමන්ට් එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ මම ඒක මොකක්ද කියලා අහුවාම ඔගේ දැන් තියෙනවා අපේ accommodation contract එකේ තියෙනවා එකක් extras chepe කියලා. extras chepe කියලා Google එකේ ඔයගොල්ලෝ ගහලා බලන්න. ඒ ඩොකියුමන්ට් එක අනිවාර්යෙන්ම ඕනේ. මොකද මේ contract එක විතරක් මදි. ඊට පස්සේ මම කුලියට ගත්ත දැනින් ඒක ගන්න try කරත් ඒගොල්ලෝ ඒක මට දුන්නේ නැහැ. මම ඊට පස්සේ තීරණය කරා ලියුමක් ලියලා දෙන්න. ඒකට කියන්නේ මෙහි ඩෙක්ලරාසිය කියලා. ඩෙක්ලරාසිය ගැන ලියුම මම ඔක්කොම මගේ විස්තර දාලා මගේ ප්‍රශ්නේ දාලා ලියලා දුන්නා. ඇත්තටම ඩෙක්ලරාසිය කියන එකේ තේරුම තමයි ප්‍රකාශන කියන එක. ඊට පස්සේ මම ඒ ලියුම බාර දුන්නා එයාලට. ඒ ලියුම බාර දුන්නාට පස්සේ එයාලත් ලියුමක් ලිව්වා. එයාලා මං දැනට කුලියට අරන් ඉන්න accommodation එකේ අයිතිකාරයට කතා කරා. ඊට පස්සේ එයා ඒක දෙන එක ප්‍රතික්ෂේප කරා. මොකද එයා මං හිතන්නේ ටැක්ස් ගෙවලා නැහැ. ඒ හින්දා එයාට ඒක දෙන්න විදියක් නැහැ. ඇත්තට මේක මගේ වරදක් නෙමෙයි. ඒක ඉමිග්‍රේෂන් එකෙන් තේරුම් ගත්තා. ඊට පස්සේ එයාලා කිව්වා මට දැන් යන්න ලියුම ආවට පස්සේ එන්න කියලා. ඊට පස්සේ හරියටම දවස් 15කින් මට ලියුම හම්බුණා. ලියුම හම්බුණාට පස්සේ ඒකේ තියෙනවා මොනවද ඕන ඩොකියුමන්ට් කියලා. ඊට පස්සේ දෙවනේ ටැක්ස් එක ගෙවන්න. ඉතින් ටැක්ස් එක ගෙවන්න තිබුණේ CEC කියන බැංක් එකට. ඒකේ 128ක් ලෙයි ගෙවන්න තියෙනවා කැෂියර් එකට. ඊට පස්සේ අනිත් තව 265ක් ගෙවන්න තියෙනවා. ඒක එතන මැෂින් එකක් තියෙනවා. ඒකෙන් ගෙවන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක පේනවා ඇති. මං හිතනවා පේනවා කියලා. මේ තියෙන්නේ කැෂියර් එකට ගෙවපු එක 128. ඒ හම්බ වෙන්නේ මේ වගේ එකක්. එතකොට මේ තියෙන්නේ මැෂින් එකට ගෙවපු එක. ඉතින් මේ වගේ එකක් තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ ඒක අරගෙන ඉමිග්‍රේෂන් එකට යන්න ඕනේ. අපොයින්ට්මන්ට් එකක් දාගෙන. ඇත්තටම ගිය පාර වගේම මේ පාරත් ඒ හා සමාන ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒක පුරවගෙන ගියොත් ඔයාට ගොඩක් ලේසි වෙයි. මොකද ඒගොල්ලන්ගේ ඉස්සරහා පුරවන්න කියන්නේ ඉතින් කතන්දර තමයි. මොකද අපිට හරියටම රුමේනියන් කියවන්න බෑ. ඊට පස්සේ ට්‍රාන්ස්ලේට් දාගෙන ඒක ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව කරන්න පුළුවන්. ඒක ඒගොල්ලේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ආට ගෙදෙද්දිම පුරවගෙන යන්නත් පුළුවන්. මං කරා වගේ. කැමති නම් එතනට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඉස්සරහා පුරවන්නත් පුළුවන්. ඊට පස්සේ අපොයින්ට්මන්ට් එකක් දාලා මං ගිහිල්ලා ඩොකියුමන්ට් ටික ඔක්කොම බාර දුන්නා. ඒගොල්ලෝ ඊට පස්සේ ඒක බලලා ඔක්කොම හරි මගේ. ඊට පස්සේ ෆින්ගර්ප්‍රින්ට් තියලා ෆොටෝ ගහලා අර සාමාන්‍ය විදියටම
මට කිව්වා මාසකින් එන්න කියලා කාඩ් එක ගන්න. ඊට පස්සේ ඉතින් කාඩ් එක ගත්තා. ඉතින් මේ තියන්නේ ඒ කාඩ් එක අපේ නෝමල් කාඩ් එක වගේම තමයි. මේකේ දිනේ වෙනස්. අවුරුදු 5කට තියෙනවා. මේක තියෙන දැන් ඕන වෙන 2030 ගණන් වෙනකන් තියෙනවා. 2031 වගේ වෙනකන් තියෙනවා. තව ඉතින් මේකේ නෝමල් කාඩ් එකත් එක්ක ගත්තාම ඒකේ තියෙන්නේ අංගචාරය කියලා මේකේ තියෙනවා permistation de terminlun UE කියලා. තව පිටිපස්සෙත් තියෙනවා द्रव्य මුංක කියලා. ඉතින් මෙතනින් එහාට අපිට work permit එක කියන දේ අදාළ වෙන්නේ නැහැ. එතකොට අපිට කම්පැනි මාරු කරද්දී රිලීස් ඕන වෙන්නෙත් නැහැ. අපිට වැඩ කරන්න තැනක් තියෙනම් ගිහිල්ලා කොන්ට්‍රැක්ට් එකක් ගහන් නිත්‍ය අනුකූලව වැඩ කරන් ඉන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂම දේ. තව මම දැක්ක TikTok වල එහෙම දාලා තියෙනවා මේ කාඩ් එක මාරු කරගන්න පුළුවන් කියලා වෙන රටවලට. ඒ ගැන මම හරියටම දන්නේ නැහැ. මම ඒ ගැන හරියටම හොයලා වීඩියෝ එකක් ඔයගලන්ට දාන්නම්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ අපහැදිලි මොනවා හරි තියෙනම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයගලන්ට රිප්ලයි වීඩියෝ එකක් දෙන්නම්. ඉතින් යාළුවනේ මේකට අමතරව මම මගේ YouTube channel එකේ දාලා තියෙනවා මගේ අත්දැකීමෙන්ම රුමේනියන් ඩ්‍රයිවිං ලයිසන් එක ගැන. ඒක ගන්න කොහොමද ඒක ගැන විස්තර පාඩම් කරන විස්තර ඔක්කොම දාලා තියෙනවා. ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ ඔයගලන්ට ඉස්සරහට ගේන්න මම ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ජය වේවා.